සාදරයෙන් පිළිගන්නව හැමෝම කතා TV YouTube channel එකට. ඔයත් අසභ්‍ය දර්ශන නරඹන්න ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්ද? සොයන් වින්දනේ නැතුව ඔයාට නිකන් කෑවේ නෑ වගේ නේද? එහෙනම් අද වීඩියෝ එක ඔයා වෙනුවෙන් තමයි. ඔයා නොහිතුවට මේකෙන් ඔයාට සිද්ධ වෙන හානිදායක කාරණා ගණනාවක් තියෙනවා. මේ සමහර දේවල් ඔයා ජීවිතයට හිතලවත් නැති වෙන්න පුළුවන්. අද අපි කතා කරමු ඒ කාරණා 6ක් ගැන. අංක 1. ඔයාගේ කාලය නාස්ති වෙනවා. ඔයා දවසකට මේ විදිහට අසභ්‍ය වීඩියෝ නරඹන්න කොච්චර වෙලාවක් ගත කරනවද? විනාඩි 10ක්, පැය භාගයක්, එහෙම නැත්නම් පැයක්. සමහර අය ඉන්නවා පැය 3ක් 4ක් විතර ගත කරනවා. මේකේ තියෙන කතාව තමයි අපිට එක වීඩියෝ එකක් නරඹුවාට පස්සේ ඊට පස්සේ අපේ මොලෙන් ඉල්ලනවා ඊට වඩා වෙනස් වීඩියෝ එකක් ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ අපි කරන්නේ වෙබ්සයිට් වලට ගිහිල්ලා හිතන වීඩියෝ බලන එක. හැබැයි ඒව හරියන්නේ නැත්නම් Tamanට හරියන එකක් සෙට් වෙනකන් හැම වීඩියෝ එකක් ගානෙම හැම පේජ් එකක් ගානෙම බලන්න පුරුදු වෙනවා. ඉතින් මේ විදිහට යනකොට කාලය කොච්චර ගත වෙලා තියෙනවද කියලා ඔයාට හිතෙන්නේවත් නැහැ. ඔයාගේ මොලේ ඉල්ලන්නේ මේකට වඩා හොඳ එකක් තව ඇති, මේක හරියන්නේ නැහැ, මීට වඩා මට ගැළපෙන එකක් ඕනේ, මීට වඩා උද්දීපනය වෙන එකක් ඕනේ. අන්න ඒ විදිහට මොලේ ඔයාට සංඥා කරනකොට ඔයාට නිකම්ම දවසේ කාලය ගත වෙනවා දැනෙන්නේවත් නැහැ. ඉතින් මේ විදිහට බලනකොට පළවෙනි හානිදායක කාරණාව තමයි ඔයාගේ කාලය සෑහෙන නාස්ති වෙනවා. ඒ හරහා ඔයාට දවසේ අනික් දේවල් කළමනාකරණය කරගන්න වෙලාව මදි වෙනවා. ඉතින් හිතන්නකෝ පාඩම් කරන කෙනෙක් එහෙමනම් කොයිතරම් අපහසුදායක තත්ත්වයක්ද ඇති වෙන්නේ කියලා. කාරණා අංක 2. මුදල් නාස්ති වෙනවා. කොහොමද මුදල් නාස්ති වෙන්නේ? මේක ඔයා කලින් අහලා තිබ්බ දෙයක්ද? මෙන්න මෙහෙමයි. සාමාන්‍යයෙන් අපිට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මොනවා හරි දෙයක් සර්ච් කරන්න, එහෙම නැත්නම් වෙබ්සයිට් එකකට යන්න අනිවාර්යයෙන්ම data ඕනේ වෙනවා. ලංකාවේ අපිට data කියලා කියන්නේ කොයිතරම් සම්පතක්ද කියලා අපි data card එකක් දාන්න යනකොට තමයි තේරෙන්නේ. මොකද ලොකු cost එකක් අපි මේ වෙනුවෙන් වෙන් කරනවා. එහෙම තත්ත්වයකදී ඔයාට මේ වීඩියෝස් බලන්න දවසකට එක වීඩියෝ එකක් නෙවෙයිනේ. වීඩියෝස් 10-15 බලන්න ගියාට පස්සේ ඔයා නොදැනීම ඔයාගේ data ටික ඉවර වෙන්න පටන් ගන්නවා. data ඉවර වුණාට පස්සේ ආපහු සිද්ධ වෙනවා ඔයාට data දාගන්න. ඉතින් මේ විදිහට ඔයා කොච්චර මුදල් ප්‍රමාණයක් මේ දේවල් වලට වැය කරලා තියනවද? අසභ්‍ය දර්ශන වෙනුවෙන් කොයිතරම් data ප්‍රමාණයක් නාස්ති කරාද කියලා ඔයා මේ වෙනකොට දන්නවනම් ඔයා හෙටම මේ දේ නවත්තලා දානවා. හිතන්න ඔයාගේ පර්ස් එකේ තියෙන සල්ලි ටිකත් ටිකින් ටික ඉවර වෙන විදිහේ අයහපත් දෙයක් ඔයා තාමත් කරනවා නම් හිතන්න ඔයා කොච්චර මෝඩයිද කියලා. අංක 3. කායික ශ්‍රමය නාස්ති වෙනවා. කායික ශ්‍රමය කියලා කියන්නේ ඔයාට ඔයාගේ ඇඟට යම්කිසි ආකාරයක අප්‍රාණික බවක් දැනෙනවා. කිසිම මොටිවේෂන් එකක් නැහැ, ඔයාට ෆෝකස් එකක් නැහැ, ඔයාට නිදිමත ගතියක් එනවා. ඉතින් හිතන්නකෝ දවසකට එකපාරක් සොයන් වින්දනය කරන අය ඉන්නවා. ඒ වගේම දවසකට 3-4 වතාවක් ඉන්න අයත් ඉන්නවා. සමහරක් අය ඉන්නවා දවසකට 7-8 වතාවක් මේ වැඩේ කරනවා. ඉතින් මේ විදිහට ගියාට පස්සේ ඔයාට දවසකට ඒ තියෙන ශක්තිය කියන එක වැය වුණාට පස්සේ ඔයාට ඉතිරි දේවල් ටික කරගන්න වෙන්නෙත් නැහැ. ඔයාගේ කායික ශ්‍රමය කියන එක නිකම්ම ටිකක් නාස්ති වෙලා ගිහිල්ලා තියෙනවා. ඔයාට බර වැඩක් එහෙම කරන්න හිතන්නවත් හම්බෙන්නේ නැහැ. ඉතින් මේකත් ඔයාට මෙන්න මේ කින අසභ්‍ය වීඩියෝ නරඹලා සොයන් වින්දනයේ යෙදීමෙන් සිද්ධ වෙන අයහපත් ප්‍රතිඵලයක්. අංක 4. මානසික ශ්‍රමය නාස්ති වෙනවා. අපි කලින් කිව්වනේ ඔයාගේ කායික ශ්‍රමය නාස්ති වෙනවා කියලා. ඉතින් දැන් ඔයාගේ මානසික ශ්‍රමය කියන එකත් නාස්ති වෙන්න පටන් ගන්නවා. කලින් කිව්ව විදිහටම ඔයාට ෆෝකස් එක කියන එක තැනක තියාගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි නිතරම නිදිමත ගතියක් එනවත් එක්කම කිසිම වැඩක් කරන්න හිතෙන්නෙත් නැහැ. ඒ කියන්නේ ඔයාට කායික ශ්‍රමය වගේම ඔයාගේ මානසික ශ්‍රමය කියන එකත් ඒකාබද්ධ වෙලා ඔයාට අයහපත් ප්‍රතිඵලයක් විදිහට මෙතනදී ලැබෙනවා. අංක 5. Taman ගැන ආත්ම විශ්වාසය නැති වෙනවා. ඔයා ගැන වරදකාරී හැඟීමක් එන්න ගන්නවා. ඔයා මේ කරන්නේ වැරද්දක් කියලා ඔයා හොඳටම දන්නවා. අසභ්‍ය වීඩියෝ නරඹන එක වැරදි දෙයක් කියලා අපි පුංචි කාලේ ඉඳන් අහලා තියෙනවා. මේක නවත්ත ගන්න ඕනේ. මේක ඇබ්බැහියක් කියලා ඔයා දන්නවා. හැබැයි නවත්ත ගන්න විදිහකුත් නැහැ. මොකද ඒක නැති වුණොත් එහෙම ඔයාට නිකන් කෑවේ නෑ වගේ ෆීලිං එකක් එනවා. ඉතින් මෙහෙම වුණාම මට මෙන්න මේ වැරදි දේ නවත්ත ගන්න බෑ කියන ඒ වරදකාරී හැඟීම එනවත් එක්කම ඔයාගේ ආත්ම විශ්වාසය කියන එක බිඳ වැටෙන්න පටන් ගන්නවා.
ඔයා හැමදාම හිතන් ඉන්නවා මම ලබන මාසේ පළවෙනිදා ඉඳලා නවත්තනවා. එහෙම නැත්නම් මම මේ මාසේ අන්තිම ඉඳලා නවත්තනවා. මං අලුත් අවුරුද්දේ නවත්තනවා. මෙහෙම හිතාගෙන හිටියට කවදාවත් ඒක නවත්තන්න බෑ කියලා කියන්නේ ඔයාට මම හිතන දේවල් කරන්න බෑ කියලා නිකන් ඔයාව හිස් මිනිස්සෙක් කියලා හැඟෙන්න පටන් ගන්නවා. ඒකත් එක්කම ඔයාගේ ආත්ම විශ්වාසය නැති වෙලා යනවා. එතකොට ඔයාට සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ සෑහෙන්න අඩු වෙනවා. අංක 6 පුරුෂ ශක්තියට බලපානවා. ඉතින් මේ විදිහට දීර්ඝකාලීනව ඔයා සොයන් වින්දනයේ යෙදීමෙන් පස්සේ ඔයාගේ පුරුෂ ශක්තියට මේක බලපාන්න පටන් ගන්නවා. ඔයා විවාහ වුණාට පස්සේ ඔයාට අවශ්‍ය වෙන විදිහට ලිංගික තෘප්තිය කියන එක ලබා ගන්න නොහැකි වෙනවා. ඉතින් මේ විදිහේ ඇබ්බැහියක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අසාමාන්‍ය තත්ත්වයක්නේ. එතකොට සාමාන්‍යයෙන් අසාමාන්‍ය තත්ත්වයක් නම් ඒක ඔයාගේ ජීවිතෙන් අයින් කරන්න ඔයා අදම උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ කියපු දේවල් එක්ක ඔයාට මේ දේවල් නවත්තන්නම බැරි නම් ඔයා කරන්න ඕනේ ඊටාම ඉක්මනින් ගිහිල්ලා වෛද්‍යවරයෙක් මුණ ගැහිලා උපදෙස් ලබා ගන්න එක. ඉතින් එතනදී ඔයාට පුළුවන් මේ ඇබ්බැහියෙන් මිදෙන හැටි හරියටම ඉගෙන ගන්න. ඉතින් මේ විදිහට බලනකොට ඔයාගේ ජීවිතයට සෑහෙන අයහපත් ප්‍රතිඵල ගණනාවක්ම මෙන්න මේ කියන නරක පුරුද්ද හරහා ඔයාට ලැබෙනවා. ඉතින් පුරුද්දක් විදිහට මේ දේවල් දිගටම කරගෙන ගියා නම් ඔයාට තේරෙනවා ඇති කොයිතරම් අසාධාරණයක් ඔයාටම කරගෙන තියෙනවද කියලා. ඒ කියන්නේ ඔයා විසින්ම ඔයාගේ ජීවිතේ වැරදි පාරක ගෙනියලා තියෙනව නේද? ඉතින් මේ දේවල් එක්ක ඔයා හෙට ඉඳන් හරි වෙනස් වෙන්න හිතනවා නම් මේ කිව්ව අයහපත් ප්‍රතිඵලයන් ටික එකින් එක ඔයාගේ ජීවිතෙන් අයින් කරගෙන ගිහිල්ලා ඔයාට සාර්ථක මිනිසෙක් වෙන්න පාර කපා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු. මේ කතා ටීවී. හැමෝම හොයන කොරියන් ඇප් එක කොගෝ. කොරියන් භාෂා විභාගයට හුරු කරන ප්‍රශ්න පත්‍ර 150කට වඩා ඇතුළත් ලංකාවේ එකම ඇප් එක. දැන්ම පිවිසන්න www.kogo.lk. කොගෝ කොරියන්ම විතරමයි.